ඔයාටත් තව කෙනෙක්ගේ ස්මාර්ට්ෆෝන් එකක් ට්‍රැක් කරන්න ඕනේ නම් උදාහරණයක් ගත්තොත් ඔයාට ළමයෙක් ඉන්නවා. එතකොට ඔයා අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් ළමයාගේ ස්මාර්ට්ෆෝන් එක බලන්න ඕනේ නම් නැත්නම් ඔයාගේ පෙම්වතාගේ හරි පෙම්වතියගේ හරි ස්මාර්ට්ෆෝන් එක බලන්න ඕන නම් එයා යන්නේ කොහෙද මොනවද කරන්නේ කියන එක A to Z ඔයාට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද කතා කරන්න යන්නේ. මෙහෙමයි කොහොම කළත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් තව කෙනෙක්ගේ ප්‍රයිවසි එකකට ඇඟිලි ගහන එක මේකට සාමාන්‍යයෙන් නීති තියෙනවා. නීතිමය පැත්තෙන් බලපෑමකුත් තියෙනවා. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි එයාගේ අවසරයක් ඇතුළත එයත් එක්ක එකඟ වෙලා මේ වැඩේ කරන එක. ඒ කියන්නේ එයාගේ කැමැත්තකින් මේ සොෆ්ට්වෙයාර් එක එයාගේ ෆෝන් එකට දාලා එයාගේ දේවල් ඔයාට ලයිව් බලන්න හැකියාව ගන්න එක. anyway මේ සොෆ්ට්වෙයාර් එකේ ඔයාට එයාට මුකුත් නොකිය එයාට නොදැනීම මේ වැඩේ කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකට අදාළ ලින්ක් එක. මේ ලින්ක් එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ඔප්ෂන් එකක් Kids Guard Pro කියලා. මෙන්න මේකට යන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ගියාම ඔයාට මෙන්න මේ වගේ සෙටප් කරන්න ගයිඩ් එකක් දෙනවා. ඔයාට ට්‍රැක් කරන්න අවශ්‍ය වෙන කෙනාගේ ෆෝන් එක. දැන් මේක Android වගේම iOS කියන platforms දෙකටම support කරනවා. ඒ වගේම direct iCloud එකටත් මේක connect කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ළමයාගේ ෆෝන් එක Android ෆෝන් එකක් වුණත් Apple ෆෝන් එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම එකකට මේක connect කරන්න පුළුවන්. ඉතින් දැන් මම ට්‍රැක් කරන්න යන ස්මාර්ට්ෆෝන් එක Android එකක්. ඉතින් ඒ නිසා මම මෙතනින් Android කියන එක තෝරනවා. හරි. ඊට පස්සේ මේ පෙන්නන්නේ ඔයාගේ ට්‍රැක් කරන්න ඕන වෙන කෙනාගේ ෆෝන් එක setup කරන්න ඕන විදිහ. ඉතින් guys මේ වැඩේ කරන්න නම් ඔයාගේ ළමයාගේ ෆෝන් එක ඔයාට එකපාරක් අතට ගන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. ළමයාගේ ෆෝන් එක අතට අරගෙන ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන්න. මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඔයාට පුළුවන් සර්ච් කරන්න www.clavegard.vip. මේක සර්ච් කරලා ඔයා මේක නැවිගේට් කරන්න ඕනේ. මේක නැවිගේට් කරාට පස්සේ ඔයාට මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ ඊතල දෙකක් වගේ තියෙන අයිකන් එක දකුණු පැත්තට මෙන්න මෙහෙම ස්ලයිඩ් කරන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මෙන්න මේ වගේ APK එකක් ඩවුන්ලෝඩ් කරන්නද කියලා. මේක ඕකේ කරන්න. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයා මේක ඕපන් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට APK ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම මේක ඉන්ස්ටෝල් කරන්න මෙන්න මේ විදිහට. මේ වගේ දෙයක් පෙන්වන්න පුළුවන්. මේක අනිවාර්යෙන් පෙන්නනවා unsafe app block කියලා. ඒ කියන්නේ Google Play Protect එකෙන් third party APKs ඩිරෙක්ට්ම ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේක කොහොමද හදාගන්නේ? හරිම ලේසි. ඔයාට තියෙන මෙන්න මෙතන තියෙන install anyway කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඔයාගෙන් ෆෝන් එකේ තියෙන පැටර්න් එකක් හරි පින් එකක් හරි නැත්නම් ඔයාගේ ලොක් ස්ක්‍රීන් එකට දාලා තියෙන ඔයාගේ security method එක ඉල්ලනවා. fingerprint එක හරි ඔයාට පුළුවන් මේක දෙන්න. ඒක දීලා ඔයාගේ permission එකත් එක්ක තමයි මෙයා මෙන්න මේ විදිහට app එක install කරන්නේ. ඊට පස්සේ simply ඔයාට පුළුවන් මේක open කරගන්න. open කරාට පස්සේ මේ app එකට අවශ්‍ය කරන සියලුම access ඔයා මෙතනින් දෙන්න ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පෙන්නන proceed to settings කියන icon එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාව අරන් යන්නේ Google Play Store එකට. Play Store එකේ උඩ තියෙනවා settings icon එක. මෙන්න මේකට යන්න. මේකට ගිහින් මේ on වෙලා තියෙන options දෙකම off කරන්න ඕනේ. සාමාන්‍යයෙන් එකක් off කරාම දෙකම off වෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ turn off කියන එක දීලා ඔයාගේ lock screen එකේ තියෙන password එක හරි fingerprint එක හරි දීලා ඒක verify කරලා මේ option එක off කරන්න. ඊට පස්සේ දැන් ඔයාට මෙන්න මෙතන තියෙනවා already set කියලා option එකක්. මෙන්න මේක click කරන්න නිල් පාටින් තියෙන. ඊට පස්සේ මෙන්න මේ yes කියන එක දෙන්න. install කියන button එක උඩ click කරලා ආපහු yes දෙන්න. මෙතනින් මේක allow කරන්න. ආයි මෙතනින් install කියන එක දෙන්න. ඊට පස්සේ පොඩි වෙලාවකින් මේ app එකේ තියෙන services ටික ෆෝන් එකට install වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ tracking application එකක තියෙන general procedure එක තමයි මෙන්න මේ වගේ services ටික ෆෝන් එකට install කරලා directම එක තැනකින් ෆෝන් එකේ overall access එක ගන්න එක. ඉතින් අනිවාර්යෙන් ඒකට ඔයාට Play Protect එක off කරන්න වෙනවා. ඉතින් ඔයා හැම access එකක්ම හරියට දුන්නට පස්සේ මෙන්න මේ interface එක බලා ගන්න පුළුවන් successfully verification එක වුණා කියලා. හරි. දැන් ඔයා ආපහු ආගේ PC එකේ ස්ක්‍රීන් එකට එන්න. දැන් ඔයාට මේ පේන්න තියෙන්නේ Kids Guard Pro එකේ dashboard එක. මේ dashboard එකෙන් ඔයාට quick access ගන්න හැකියාව තියෙනවා calls වලට, messages වලට, ඒ වගේම WhatsApp, Messenger, Instagram ඇතුළු social media වලට ඔයාට මෙතනින් direct access ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාගේ live location එක බලා ගන්න පුළුවන්. ඔයාගේ track කරන්න ඕන කෙනාගේ phone එක තියෙන location එක. ඒ වගේම recent contacts, recent calls, එතකොට screen එකේ on time එක. ඒ වගේම ඒකෙත් මොන applications වල කොච්චර වෙලාවක් හිටියද කියන එක
මෙන්න මෙතන බ්‍රේක් ඩවුන් වෙලා පෙන්නනවා. ඒ වගේම මෙන්න මේ ලොක්ස් කියන එකට ගියාට පස්සේ ටයිම් ලයින් එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ කරපු ඇක්ටිවිටීස් ඔක්කොම අදාළ ටයිම් එකත් එක්ක ඩීටේල් වාට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට බලන්න 21:03 ඒ කියන්නේ 9:03ට මොකද්ද කරලා තියෙන්නේ? ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඊට පස්සේ ෆෝන් එක ලොක් ස්ක්‍රීන් එකට ගිහින් ඒ කියන්නේ ෆෝන් එක ලොක් කරලා තියෙනවා. ෆෝන් එක අන්ලොක් කරලා තියෙනවා. WhatsApp එක ඕපන් කරලා ක්ලෝස් කරලා ඒ වගේ නොයෙකුත් ඇක්ටිවිටීස් මෙතනින් බලන්න පුළුවන්. මේ වගේම මේ නොටිෆිකේෂන් වලින් බලන්න පුළුවන් රියල් ටයිම් ෆෝන් එකට ආපු නොටිෆිකේෂන්ස් මොනවද? මොන ඇප් එකෙන්ද ආවේ? කීයට දාවේ කියන එකත් එක්ක ඩීටේල් view එකක් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන් ටයිම් එක. මේ අර මම කලින් පෙන්නපු ස්ක්‍රීන් ඔන් ටයිම් එකේ ඩීටේල් view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම chart එකක් විදිහට. ඉතින් මෙන්න මෙතන තියෙනවා app usage එක. අර මම කලින් කිව්ව මේ app එකේ කොච්චර වෙලාවක් හිටියද කියන එක මෙන්න මෙතනින් පෙන්නනවා. මේකත් එක්කම පුළුවන් මේ app එකේ ඉන්න වෙලාව ඔයාලට ලිමිට් කරන්න. මේ බලන්න මෙන්න මෙතන තියෙනවා app limit කියලා option එකක්. මේකට ගිහින් ඔයාලට පුළුවන් අදාළ app එක තෝරලා මේකට ගිහින් ඒ app එකට ඔයාලට time limit එකක් දාන්න. මෙතන continue කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මොන date එකේ මොන time එකටද කොච්චර වෙලාවක් app එක run වෙන්න ඕනද කියන එක rule එකක් විදියට හදලා නැත්නම් ඔයාලට මේක ඩිරෙක්ට්ම block කරන්නත් පුළුවන් limit option එකෙන් block එකට switch කරලා. ඒ කියන්නේ app එක open කරන්නම බෑ app එක block වෙලා තියෙනවා. ඉතින් උන් ඔය වගේ facilities මේ software එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම social networks කියලා එකක් තියෙනවා. ඒකේ social apps වලට ගියාට පස්සේ සම්පූර්ණ social media list එක මෙතනින් manage කරන්න පුළුවන්. ඔයාගේ ළමයාගේ WhatsApp account එක, එතකොට Instagram, Facebook, එයා TikTok ඉන්නවා නම් ඒක, එතකොට Snapchat වගේ තියෙන හැම list එකක්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට දැන් පේනවා මේ තියෙන WhatsApp activity එක. එයා මොන chat එකේ කාත් එක්කද message කරලා තියෙන්නේ. ඒ වගේම අපි Facebook එක පැත්තට ගියොත් ඒකේ සම්පූර්ණ activity එක මෙන්න මේ විදිහට shortcut විදිහට screenshots අරගෙන පෙන්නනවා. ඒ කියන්නේ එයා Facebook එකේ wall එකේ scroll කරගෙන යද්දි මොන වගේ දේවල්ද එයා scroll කරලා තියෙන්නේ. එයා මොන වගේ දේවල්ද බලලා තියෙන්නේ කියන එක මෙන්න මේ විදිහට real time capture වෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් මේක ෆෝන් එක පාවිච්චි කරන කෙනා මෙලෝඩියක් දාන්නේ නැහැ. එයා නිකන් scroll කරගෙන යනවා. හැබැයි automatically මෙන්න මේ වගේ screenshots capture වෙනවා එයාගේ wall එකේ. TikTok එකට ගියත් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. එයා මොනවද scroll කරලා තියෙන reels කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. Video apps කියලා තියෙනවා. මේකේ YouTube එක බලා ගන්න පුළුවන්. එයා YouTube එකේ මොනවද බලපු videos කොච්චර වෙලාවක් YouTube එකේ හිටියද කියන එක detail වාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. YouTube එකේ watch history එක වගේම search history එකත් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. TikTok එකට ගියත් ඔයාට අර විදිහම තමයි. ඊට පස්සේ OnlyFans එකකුත් තියෙනවා. මම හිතන්නේ ඔයාලා එක දන්නවනේ. ඉතින් ඊට පස්සේ phone data. ඒකේ අපිට calls බලා ගන්න පුළුවන්. මොනවද ගිය outgoing සහ incoming calls. ඒ කියන්නේ ඔයාට මෙතනදී automatically පුළුවන් ළමයා මොන හරි call එකක් ගන්නවා නම් නැත්නම් හරි incoming call එකක් එනවා නම් ඒ call එක record කරලා මෙතනින් අහන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ photos කියලා option එකක් තියෙනවා. මේකෙන් සම්පූර්ණම phone එකේ තියෙන gallery එකට access ගන්න පුළුවන්. gallery එකේ තියෙන හැම photo එකක්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකේ folders wise පෙන්නනවා. ඒ folders ඇතුලේ මොනවද තියෙන images කියලා. ඒ වගේම මෙන්න මෙතන option එකක් තියෙනවා browser history කියලා. ඔයා track කරන්න ඕන කෙනා phone එකේ මොන වගේ websites වලද ගියේ. ඔයාගේ ළමයා මොනවද හොයලා තියෙන්නේ කියලා ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. අදාළ date එක වගේම ගියපු website එකත් එක්කම වගේම ඒ website එකේ කොච්චර වෙලාවක් හිටියද කියන එකත් එක්ක වගේම website එකට කී පාරක් විතර ගියාද කියන එකත් එක්ක. anyway කොහොම ගියත් මේ ගිහින් තියෙන ඕනම site එකක් ඔයාට පුළුවන් simply මෙන්න මෙතන තියෙන block option එකෙන් block කරලා දාන්න. හරි උදාහරණයක් ගමුකෝ. මම මෙතන directම Google එක google.com කියන website එක block කරනවා. මේක මෙතනින් block කරා කියන්නේ ඔයාගේ ළමයාට phone එකේ web browser එක හරහා Google එකට log වෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ site එක navigate කරන්න බෑ කියන එකනේ. දැන් බලමු phone එකට ගිහින් මොකද්ද වෙන්නේ කියලා. Google එක load වෙන්නේ නැහැ. URL එක block වෙලා කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කොච්චර මේක refresh කරත් ඔයාට මේ විදිහටම තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා track keywords කියලා option එකක්. දැන් මේකෙන් පුළුවන් ඔයාගේ ළමයා phone එක ඇතුලේ search කරන දේවල්, type කරන දේවල්, එතකොට communicate වෙන keywords වගේ දේවල් live track කරන්න. දැන් බලන්න මෙතන මෙයාලා suggestions දාලා තියෙනවා. violence, dating, drinks, bully, porn ඔය වගේ දේවල් දාලා තියෙනවා. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ළමයෙක් සුදුසු නැති කීවර්ඩ් නේ. දැන් අපි එක්සැම්පල් එකකට ගමු. මෙන්න මේ bully කියන එක. දැන් මම මේ bully කියන එක දාලා. හරිද? මේක notify to email. හරි මම email එකටත් මේක notify වෙන්න කියලා දානවා. screenshot when triggered. ඒ කියන්නේ මේ bully කියන කීවර්ඩ් එක කොහේ හරි trigger වුණොත් ඒකේ screenshot එකක් capture කරන්නද කියලා මේ අහන්නේ. අපි ඒකටත් yes දාමුකෝ. දාලා මම ඔන්න මේකේ alert එක create කරා. දැන් මම යනවා
ෆෝන් එකට. මම ෆෝන් එකට ගිහින් වෙබ් බ්‍රවුසර් එකටත් ගිහින් අපි ගහමු ඔය බ්ලොක් කරපු කීවර්ඩ් එක නිකන් බුලි කියලා. ගැහුවට පස්සේ ඔන්න ඔය වගේ රිසල්ට් ටිකක් තියෙනවා. අපි මේක ගිහින් YouTube එකෙත් ගහමුද? YouTube එකෙත් ගහලා බලමු. දැන් හිතන්නේ ළමයා මෙන්න මේ බුලි කියන එක සර්ච් කරනවා කියලා. හරිද? අපි දැන් බලමු මේ ඉන්ටර්ෆේස් එකට ආපහු ඇවිල්ලා අර බුලි කියන එක හොයාගෙන තියනවාද කියලා. ඔව් ඔන්න බඩු හොයාගෙන තියෙන්නේ. බුලි කියන එක YouTube එකේ සර්ච් වෙලා තියනවා කියලා පෙන්නනවා. මෙන්න මේ ඩේට් එකේ මේ ටයිම් එකට. ඒ වගේම වෙබ් බ්‍රවුසර් එකෙත් මේක සර්ච් වෙලා තියනවා කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට app management කියලා option එකක් තියෙනවා. ෆෝන් එකේ තියෙන ඕනම application එකක් install කරලා තියෙන applications වගේම ළඟදී අයින් කරපු applications පවා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. app එකේ නමයි, app එක දාපු දවසයි, app එක අන්තිමට පාවිච්චි කරපු දවසයි, app එකේ version එකයි, app එකේ size එකයි හැම මගුලක් එක්කම. හරිද? ChatGPT app එක අයින් කරන්න හදන්නේ. දැන් ඔයා බලන්න මගේ ෆෝන් එකේ ChatGPT app එක මම දාලා තියෙන. ඒකත් එක්ක මම මේ අලුතෙන් තව app එකක් දැම්මා. Omnitrix Watch 3D කියලා app එකක්. අපි බලමු මෙන්න මේ applications දෙකම අයින් කරලා කොහොමද මේක ෆෝන් එකේ පෙන්වන්නේ කියලා. ChatGPT කියන app එක මේ විදිහට uninstall කරනවා. ඔය දකින්න ඉතින් මගේ ෆෝන් screen එකෙත් ඇප්ලිකේෂන් එක ඔටෝමැටිකලි අයින් වුණා. මම මුකුත් කරේ නැහැ. ඊට පස්සේ අපි අයින් කරමු මෙන්න මේ Omnitrix app එක. බලන්න හොඳට ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන්න app එක ඔටෝමැටිකලි ඔන්න ඔය වගේ අයින් වෙලා යනවා. ඉතින් ඔයාට uninstall list එකේ තමයි දැන් ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. CleverGuard ලගේ KidsGuard Pro කියන මේ software එක ඔයාට free හම්බෙන්නේ නැහැ. මේක ඔයා buy කරන්න ඕනේ. ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන buy now කියන option එකට යන්න. ඔයාට දැන්ටමත් 140ක off එකක් මේ වේදී available වෙලා තියෙන්නේ. මේකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ off එක පාවිච්චි කරලා මෙන්න මේ yearly කියන plan එක buy කරන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති නම් monthly plan එක ගන්නත් පුළුවන්. නැත්නම් මේක වෙනම family package එකක් තියෙනවා. මේක ඔයාලට මාසෙට මෙන්න මේ වගේ ගාණක් වෙන්නේ. මම දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ software එකකට මේ වගේ ගාණක් වේදම් කරන එක ගොඩක් කට්ටියට කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම recommend කරන්නේත් ඔයාට මේ වගේ software එකක් ඔයා දානවා නම් ඇත්තටම ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් විතරක් මේ වගේ softwares පාවිච්චි කරන්න. මොකද ඔයා මේ වගේ softwares වලට මේ වගේ ගාණක් වියදම් කරනවා කියන්නේ ඒක බෙනිෆිට් එක වට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අර ආසාවට අරගෙන අනිත් කෙනාගේ ෆෝන් එක ට්‍රැක් කරන්න නැත්නම් එයා මොනවද කරන්නේ ඔය වගේ දේවල් වලට නැතුව අර මං කලින් කිව්වා වගේ ඔයාගේ ළමයාගෙන හොයලා බලන්න ඕන නම් ඔය අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් අන්න ඒ වගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් විතරක් පුළුවන් නම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් සම්පූර්ණයෙන්ම තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ.